අවසාන මහා තරගය සමගයි. ඒ තරගයේ උණුසුම සමගයි ඔබ රැඳී සිටින්නේ. මා කැමති ප්‍රමාද නොවි අපගේ විනිශ්චය මණ්ඩලය වෙත යොමු වෙන්න. මානි ෆොන්සේකා මහත්මිය. මම දන්නවා ඔබ අද්දක විතර වදිනවා කියන මේ ප්‍රශ්නේ අහනකොට. මං හිතුවා අදවත් ඔයා මගෙන් ওই ප්‍රශ්නේ අහන්න නැතිදී කියලා. මෙච්චර මේ අමාරු වෙලාවක කොහොමද ඒකට උත්තර දෙන්නේ? ඇත්තටම මම පුරුද්දත් හරින්න බෑ. ඔව් ඒක තමයි. හැබැයි මම හැමදාම කියන්න වගේ මේ දෙදෙනා අද මේ දෙදෙනාගෙන් කවුරු හරි අද ජයග්‍රහණය කරයි. නමුත් මම හිතනවා මෙතෙක් මේ ඩාන්සින් ස්ටාර් දිගටම ආපු අර නර්තන ශිල්පීන් හැම දෙනාම ජයග්‍රහණය කරලා ඔවුන්ගේ අනාගතය හදාගෙන ඉවරයි. විශේෂයෙන් මම මේ දෙදෙනාටම සුබ පතනවා. මේ දෙදෙනාගෙන් කවුරු අද ඩාන්සින් ස්ටාර් වුණත් මම ඉහළින්ම සතුටු වෙනවා. සුබ පතනවා. ස්තුතියි. රවීන්ද්‍ර රන්දේ මහත්මයා. පුරුද්දට කරගන්න බෑ. අපිට පුරුද්දට කියන්න වෙන දෙයක්ම තමයි කියන්නේ. දෙදෙනාම මේ තරක් කාලයක් ආවේ මේ තරම් දුරක් ආවේ තාමත්ම දක්ෂ නිසා අද මෙතන මම හිතන්නේ ඔවුන් පෙන්වූ දක්ෂතා අනුව ඔවුන්ගේ ලකුණු මට්ටම් අනුවත් දෙදෙනාම එක හා සමානව ඉන්නේ. අද සිරස මේ වෙලාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නරඹනවා. මම ඔවුන්ගේ අතේ තියෙනවා ඒ තීරණය. ස්තුතියි. රෝසි සේනානායක මහත්මිය. ඔනිරෝෂ මේ වෙනකොට ප්‍රේක්ෂක ජනතාව තීරණය කළාමාරයි. ඒ තීන්දුව ඔබගේ අතේ තියෙන ඉතින් මගෙන් අහන එක මම හිතන්නේ සාධාරණයි කියලා. මම දුෂාන්තටයි නිලන්තට දෙන්නටම ආදරේ. දෙදෙනාගෙන් කවුරු දින්නත් මම සතුටටපත් වෙනවා. ඔබ දෙදෙනාට මම සුබ ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි ඔබතුමියට. ශාන්ත විජේවර්ධන මහත්මයා ඔබවත් පුරුද්ද අතහැර වෙනස් යමක් කියන්න. මට කියන්න තියෙන්නේ එච්චරම තමයි. ඇත්තටම අද දිනේ තරගය ගැන හිතලා කතා කරන්න මම හිතන්නේ තෝරනන වැඩ හරි කියලා. කලින් ඉඳන් පැවතගෙන දිනෙන් දින සුමානේ සුන අපි ගැන හිතලා ඒ පණිවිඩය යවලා ඒගොල්ලන් ජයග්‍රහණ දෙන්නම ජයග්‍රහණය. ස්තුතියි ඔබතුමාට. නිලන්ති. නිලන්ති කොයිතරම් බයෙන් ඉන්නේ කියලා කියනවා මම නිලන්තිගේ නම නිලන්තිට කියනකොට නිලන්ති බය වෙනවා. තමන්ගේම නමට බය වුණාද? මේ අවස්ථාව ඒ වගේනේ මේ මොහොත ඒ වගේ. හොඳයි නිලන්ති මට කියන්න. තරගයෙන් ඉවත් වී නැවතත් තරගයට අවතීර්ණ වී අවසාන මහා තරගය දක්වා ආවා. අද දිනයේ ඔබගේ නර්තනය පිළිබඳව ඔබ තෘප්තිමත්ද? සහ මේ වේදිකාවෙන් ආයමත් අපි මුණ ගැහෙන්නේ නැහැ. ඒ නිසා ඔබට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොනවද? ඇත්තටම අද දිනේ නර්තනය නම් මම තෘප්තිමත් නැහැ. මට මං හිතන්නේ මගේ උපරිම පෙන්වන්න ලැබුණේ නැහැ. මම දන්නේ වෙනට ජනතාව මට මාර ආදරේ. මට ඒක මගේ ඒ කියන්නේ මට මගේ මම අවුට් වෙලා ඒ තරගෙන් ඉවත් වෙලා ආපු කෙනෙක් හැටියට මට ඒක දැනුණා. මට හිතා ගන්න බෑ, මට කියා ගන්න බෑ මට තියෙන සන්තෝෂේ. මට කොච්චර ජනතාවක් මා වටා ඉන්නවද කියලා මට දැනුණා. ජයග්‍රහණය කරත් පෙරදුනත් මට ඒ ජනතාව ඉන්නවා හැමදාටම. ඉතින් මට ඒ හින්දා මම සන්තෝෂයි. ඉන්නත් පෙරදුනත් හැම දෙයක්ම බාරයි. දුෂාන් අපි නැවතත් මේ වේදිකාව මත හමුවන්නේ නැති වේවි. දුෂාන් මට කියන්න අද දිනේ ඔබගේ ඉදිරිපත් කිරීම ගැන ඔබේ හිතට දැනුනේ කුමක්ද? සහ මේ වේදිකාවෙන් සමුගන්නට පෙර ඔබට අවසාන වතාවට කීමට ඇති කුමක්ද? නර්තන දෙක ඇත්තටම ජීවිතේට මම කැමතියි. ඒ වුණාට දෙවෙනි එකේ මම හිතකොට පොළොව ලිස්න වැඩි කියලා. මේට වඩා යම් කිසි දෙයක් හොඳට තවත් දෙයක් කරන්න මට ගොඩක් කරන්න තිබ්බා. ඒ වුණාට මම හිතන්නේ අන්තිමේදී තිබ්බ තත්ත්වය අනුව තමත් හොඳින් එළියට ආවා. so මම ඇත්තමයි අද ඉතාමත් සතුටුයි. මම උදේ එනකොට අමිට තාත්තෙන් උදේ මම ගෙදරින් එළියට එනකොට මම අමිට තාත්තට කිව්වෙත් අද දවසේ මම රණ ලප්නෝතින් මේක මගේ ජීවිතේ මම ලැබලා තියෙන විශිෂ්ටම achievement එකක් වෙයි.
ඒත් මම අද වින වුණොත් the most successful achievement එක වෙයි කියලා. හොඳයි. අපගේ තරඟකරුවා සතරංකාරී බොහොම සංවේදී වෙලා හැඟීම් බල වෙලා ඉන්නේ. මොකද ඔවුන් හොඳින්ම දන්නවා මේ මොහොතේදී ඔවුන්ට ලැබෙන අවසාන විනිශ්චයට ඔවුන්ට ඇහුම්කන් දෙන්න සිද්ධ වෙන බව. නමුත් කිරුළ හිමි කරගන්නේ කවුද කියා කියන්න පෙර මා කැමති මතක් කර සිටින්න අද සිරස ඩාන්සින් ස්ටාර් කිරුළ හිමි කරගන්නා ශිල්පිනියට හෝ ශිල්පියාට ලැබෙන ත්‍යාගය රුපියල් මිලියන 6කට වඩා වටිනා ජීවිතයක් ඔවුන්ට ලැබෙනවා හෝ ඇයට ලැබෙනවා. ඒ වගේම තවත් ඔබ නොදත් රහසක් මේ දුෂාන්ත් ඔබ අද කිරුළ හිමි කරගත්තොත් නිලන්ති ඔබ කිරුළ හිමි කරගත්තොත් සිරස ඩාන්සින් ස්ටාර්ස් වැඩසටහන අලලා නිෂ්පාදනය වෙන නිර්මාණය වෙන අනාගතයේදී නිර්මාණය වෙන අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා හෝ නිළිය බවට පත් වෙන්නේ ඔබ දෙදෙනා. ඒ වගේම අනුශූරතාවය දිනා ගන්නා තරංකරුවාට හෝ තරංකාරියට මුදල් ත්‍යාගයක් ලැබෙනවා. මේ ලියුම් කවරේ කියනවා දැන් ඒ තුර තිබෙන නම කියන්නයි කියලා. හොඳයි. මං කැමති හැමෝම අත්වැල් අල්ලා ගන්නවා. නිලන්ති දුෂාන්ත් ඔබ දෙදෙනාට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නා බව දැන් ඔබට සජීවීව දැක ගන්න පුළුවන් ඇති. ඒ වගේම අපි බලමු ඔබ මනාපය පළ කළ තාරකාවද අද ජයග්‍රහණය හිමි කරගන්නේ කියා. ඒ අනුව අද දිනයේ සිරස ඩාන්සින් ස්ටාර්ස් කිරුළ සිරස ඩාන්සින් ස්ටාර් බවට පත්වන්නේ දුෂාන්ත් වීරා. අපේ ආදරණීය විනිශ්චය මණ්ඩලයට පුළුවන් ඔබ ආදර කරන ඔබගේ පුතෙකු වගේ සැලකන දුෂාන්ත ඔබේ සුබ පැතුම් පළ කරන්න. දුෂාන්ත් ජයග්‍රහණය ගැන ඔබට මොකද කියන්න තියෙන්නේ? ප්‍රාර්ථනා කරපු ගොඩක් දේවල් ඉෂ්ට වුණා කියලා හිතනවා. මේ තරඟ ගැන මම සහභාගී වෙනකොට මට මුලින්ම ඕනකම තිබ්බේ මුල්ම වටේ නැත්නම් දෙවෙනි වටේම අවුට් වෙන්නේ නැති වෙන එක. ඒ පිම පැන්නට පස්සේ මට හිතුණා මේක හොඳ අවස්ථාවක්. මට මගේ නාට්‍ය හැකියාවන් මගේ මිනිසුන් එන්ටර්ටේන් කරන්න පුළුවන් හැකියාවන් පෙන්වන්න පුළුවන් යකින්ද දැන් මම හිතුවා දැන් මේ අවස්ථාව ඒකට කරගන්නයි කියලා. හැබැයි කෙමෙන් අතන මම හිතුවටත් වඩා යම් කිසි දෙයක් මගෙන් එළියට ආවා.